ඉතින් ගොඩක් අය මේ වෙද්දි YouTube channel එකක් Tamanටම කියලා හදාගෙන ඒකෙන් ගොඩක් දෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවා වගේම ගොඩක් කට්ටිය මුදල් උපයනවා. ඉතින් මේ වෙද්දි ලංකාවේ ගොඩක් දෙනෙක් YouTube එකෙන් සාර්ථක වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට PC එකෙන් විතරමද කරන්න පුළුවන් මේ YouTube channel එක. YouTube channel එකක් හදන්න පුළුවන් PC එකෙන් විතරමද? නැහැ. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකකින් උනත් පුළුවන්. ඔයාට හොඳ සුපිරි YouTube channel එකක් create කරගන්න. ඉතින් කොහොමද මේ YouTube channel එකක් create කරගන්නේ? ඉතින් ගොඩක් දෙනෙක්ට YouTube channel එකක් කරන්න ආසයි. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි computers laptops නැති එක. ඉතින් මේ වෙද්දි ලංකාවේ ගොඩක් කට්ටිය තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකෙන් YouTube channel එකක් කරනවා. ඉතින් මේ වෙද්දි මාත් මගේ ස්මාර්ට්ෆෝන් එකෙන් තමයි YouTube channel එක කරන්නේ. එතකොට YouTube channel එකක් කරද්දී YouTube channel එක මාරම actively කරන්න පුළුවන්. ඉතින් කැමරාස් ඔක්කොවත් ඕනේ. ඔයාලට අතේ තියෙන වගේ ස්මාර්ට්ෆෝන් එකෙන් YouTube channel එක කරගන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේ කොහොමද මේ YouTube channel එකක් ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාගේ YouTube channel එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා දිගුල ටෙක් එකේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් educational content එකකට. ඉතින් අද වීඩියෝදී අපි කතා කරන්නේ කොහොමද ඩොලර් මාවන YouTube channel එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් YouTube channel එකක් ගත්තාම ඔයා YouTube channel එකක් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයා ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් මේක ක්‍රියේට් කරගෙන ඔයාට ඔයාගේ YouTube ගමන ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේකට හොඳ කැමරාස් තියෙන්න ඕනේ නැහැ. ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක තිබුණා නම් ඇති ඒක කැම් එකෙන් ඔයාගේ වීඩියෝ එක ෂූට් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හරියට YouTube channel එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඔයාලා මම ඉන්නේ මගේ ෆෝන් ස්ක්‍රීන් එකේ. දැන් ඔයාට මේකට අලුත් YouTube channel එකක්, ඒ කියන්නේ අලුත් Gmail එකක් හදන්න ඕනේ. ඔයාගේ YouTube channel එක ක්‍රියේට් කරන්න. එතකොට මම දැන් මුලින්ම YouTube එකට යනවා. YouTube එකට ගිහිල්ලා ඔයාගේ YouTube එක ඕපන් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වනවා. මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ මෙන්න මෙතන You කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. මේ ක්ලික් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් පුළුවන් ඔයාගේ ඊතර Gmails ටික බලා ගන්න. මෙතනින් පුළුවන් ඔයාගේ channel එකට යන්න. මෙන්න මේ view channel කියලා තියෙන ඔයා channel එකක් දැනටමත් හදලා නැහැ. ඔයා YouTube එකට agreement වෙනකොට, ඒ කියන්නේ YouTube එකට sign in වෙනකොටම normal ඔයා account එකක් හදනවා. ඒ account එක ඔයා normally එයාලම කියනවා channel එකක් විදිහට කරන්න කියලා. but ඔයාලා මේක use කරන්නේ නැහැ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේක දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ බෑ කියලා. ඉතින් ෆෝන් කරන්න බෑ කියලා හිතන් ඉන්නේ. ඒකින්ද මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මෙතන view channel උඩ ක්ලික් කළාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන edit channel යන්න. මම normal ඉතින් මේක හදලා තියෙන හින්දා ඔයාලට normal ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තියෙන. ඉතින් මෙතනට ඔයාට ඔයාගේ channel එකට දාන්න name එක දෙන්න පුළුවන්. ඉතින් මේ name එක දුන්නාම මම මෙතෙන්ට දෙන්නම් technique කියලා. ටෙක්නොලොජි කියලා දෙන්නම්. ඒක හොඳයි. ඒක දුන්නාට පස්සේ ඔයාට මෙතන handle name එක තියෙනවා. මේ handle name එකේදී තියෙන්නේ මේ handle name එක ඔයාට වැඩ කරන්නේ නැහැ. normal දැන්ට channel එකක් හදලා තියෙනවා. ඒ නමින් ඔයාගේ channel එකට මේක වැඩ කරන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම මේක හොයලා බලලා ඕනේ. මෙන්න මේක නම් දාන්න. ඉතින් මේක හරියට හොයලා බලලා දාන්න. ඉතින් මට මේක දැනට ඔයාලට පෙන්වන්න එකක් හින්දා මම ඒක මෙව කරන්නේ නැහැ. මෙන්න description එක. ඉතින් මේ description එක ගත්තාම මේ description එක ඔයා හරියට දැනගෙන තියෙන්න ඕනේ. මොකද මේ description එකේ තමා මේ description එක දැක්කාම මනුස්සෙට එන්න හිතන විදිහට ඔයා බලලා තියෙනවා. ඔයා description එක දාලා තියෙන්න ඕනේ. දැන් ඔයා බලන්නකෝ මගේ YouTube channel එකට ගිහලා YouTube channel එකට මගේ එක ගියා. ඔයාට පේනවා ඇති මම දාලා තියෙන description එක. ඉතින් මේ description එකටත් ඒ වගේ හොඳ එකක් ඔයා choose කරන්න ඕනේ. ඔයාට ඉතින් ඒ වගේ creativity එකක් නැත්තම් එන්න ඔයාගේ ChatGPT ගාවට ඇවිල්ලා ඔයා type කරන්න මට දෙන්න English හරි සිංහල හරි ඔයා කැමති prompt එක දාලා ඔයාට ඔයා කියන්න මට දෙන්න
ඩිස්ක්‍රිප්ෂන් එකක් මම අලුතින් YouTube channel එකක් කරනවා. මට ඒකට ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. කියලා දාන්න ඊට පස්සේ ඔයා කරන ටයිප් එක දාන්න. දැන් වහම ඔයාට ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් එයා හදලා දෙනවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට මම මේකේ සේව් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසාන ටයිප් එක විදිහට හැදෙන්නේ. ඉතින් මේක හැදුනට පස්සේ මේ channel එකට ඊට පස්සේ ඔයා මෙතෙන්ට වගේ ප්‍රොෆයිල් ෆොටෝ එකකුයි බැනර් එකකුයි ඇඩ් කරන්න ඕනේ. ඉතින් මේ බැනර් එකයි ප්‍රොෆයිල් ෆොටෝ එකයි ඔයාට හදාගන්න ඔයාට යන්න පුළුවන් Canva tool එක වගේ පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේ දෙක හදාගන්න. ඉතින් මේක උඩ ක්ලික් කරලා ඔයාට තියෙන ගැලරි ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ මම normal ඉතින් මගේ ෆොටෝස් එකක් වගේ දාන්නම් මේකට. කොහොමද මේක අයින් කරන channel වලට පෙන්වන්න හදන එකක්. ඔන්න ඒ විදිහට දාලා මේ වගේ දේවල් වලට ඔයාට මේක හදා ගන්න පුළුවන් Canva වගේ tool එකක් use කරලා. ඉතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් load වෙනවා. load වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ලස්සනට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට පුළුවන් ඔයාගේ channel එකට banner එකක් add කරගන්න. ඉතින් මේ banner එක add කරගන්න නම් මෙතන උඩ ක්ලික් කරන්න ඕනේ මේ ෆොටෝ අයිකන් එක. ක්ලික් කළාට පස්සේ take a photo තියෙනවා. එහෙම නැත්නම් choose from your photos කියලා තියෙනවා. ඉතින් ඔයාගේ gallery එකකින් choose කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එවෙලේ ෆොටෝ එකක් ගහලා දෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් සාමාන්‍යයෙන් දාන්න පුළුවන්. ඔයාට මෙන්න මේ වගේ පොඩි option එකකට පමණයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඒක පොඩ්ඩක් පොඩි කරලා මෙන්න මේ වගේ ඇඩ් කරගන්න. ඊට පස්සේ සේව් කරන්න ඔයා. සේව් ක්ලික් කළාට පස්සේ චුට්ටක් ලෝඩ් වෙන. ඉතින් ඒක ලෝඩ් වෙලා තමයි ඔයාට මේකේ ලස්සනට මෙතන උඩ පෙන්නන්නේ. ඉතින් ඔය වගේ නිල් පාටින් ලෝඩ් වෙන්න ඕනේ. ලෝඩ් වෙනකම් ඔයා ඉන්න. මොකද ටිකක් වෙලා යනවා ලෝඩ් වෙන්න. හරි ඉතින් දැන් අවශ්‍ය වැඩ ටික ඔක්කොම අපේ channel එකට කරගෙන ඉවරයි. අපේ channel එකේ editing ටික ඔක්කොම කරගෙන ඉවරයි. දැන් ඔයාට එන්න තියෙන්නේ මෙන්න මෙතන create කියන tab එක. එහෙම tab එක ඔයාට පෙන්වන්නේ නැත්තම් ඔයා එන්න මෙන්න plus icon එකට. ආවට පස්සේ ඔන්න ඔය වගේ message එකක් එනවා. මේක only this time කියලා click කරන්න. click කළා ඔතනත් only this time දෙන්න. ඒ කියන්නේ ඔයාට normal ඉතින් මේ ටික මේකෙන් උනක් කරගන්න පුළුවන් කියන එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ එක ඇඩ් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් ආවට පස්සේ මේ මෙතන පුළුවන් ඔයාගේ live නම් live එක දෙන්නත් පුළුවන්. ඉතින් මෙතන live එක දෙන්න නම් ඔයාට subscribersලා 50ට වැඩියෙන් තියෙන්න ඕනේ කියනවා. ඒ ටික කියනවා. ඉතින් subscribersලා 50ට වැඩියෙන් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම මේකේ කියනවා. ඉතින් ඊට පස්සේ ඔයාට සමහර කට්ටියගේ මේක අර verify කරන්න එනවා. දැන් නම් මම හිතන්නේ මේකේ නම් ආවේ නැහැ. වෙරිෆයි කරන්න channel එක මම හදලා තිබුණ හින්දා දන්නේ මම වෙරිෆයි කළෙත් නැහැ. වෙරිෆයි කරන්න ආවේ නැහැ. ඉතින් වෙරිෆයි කරන්න එනවා. ඒ කියන්නේ 24 hours verification එක අනිවාර්යෙන් ඔයා කරගන්න ඕනේ. ඒක කළාට පස්සේ තමයි සාමාන්‍යයෙන් post එක දාන්න පුළුවන් වෙන්නේ. මගේ නම් ආවේ නැහැ. ඉතින් දැන් මේක අපේ YouTube channel එක හදලා ඉවරයි. ඉතින් දැන් අපි තව දෙයක් කරන්න ඕනේ. ඉතින් තව දෙයක් කරන්න කියන්නේ ඔයා යන්න එකට Play Store එකට Play Store එකට ගිහිල්ලා search bar එකට යන්න. search bar එකේ type කරන්න ඕනේ YT music කියලා. කියන්නේ YT studio කියලා type කරන්න. කියන්නේ YouTube studio එක. මෙන්න මේ app එක install කරගන්න ඕනේ. ඉතින් මේක මම install කරගෙන තිබිලා තියෙනවා. මම install කරගෙන තියෙන ඉතින් මගේ YouTube channel එකට ඕන හින්දා install කරගෙන දැන් මේකේ update එකක් ඇවිල්ලා තියෙනවා. ඒක update වෙයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ app එක open කරගන්න ඕන. open කළාට පස්සේ ඔයාගේ පොඩ්ඩක් චූටි කේස් එකක් යන අප්ඩේට් වෙන හින්දා හරි. ඉතින් open කළාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ දැන් මෙතන නම් පෙන්වන්නේ මේ මගේ normal channel එක. මගේ දැන් මම ඔයාට වීඩියෝ එක පෙන්වන channel එක. ඉතින් මේකේ ඔයාට මොනටයිස් ඇප්ලයි කරද්දී ඔයා එන්න ඕනේ මෙතන earn කියන තැනට. earn කියන තැනට ආවට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන්. ආවට පස්සේ මෙතන මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. membership අනම්මනම් ටිකක් තියෙනවා. එතන යටින් තියෙනවා subscribersලා ගානක්ුයි. මෙතන තියෙන්නේ watch hours ගාන. මෙතන තියෙන්නේ ඔයාගේ views ගාන.
එතකොට මේක ඔයා ටෙක් channel එකක් ඔය ගන්නවා නම් ඔයා long videos upload කරන කෙනෙක් නේ. එතකොට long videos upload කරන කෙනෙක් නම් ඔයාට තියෙන්න ඕනේ ඔයා monetize කරන්න ඔයාට අනිවාර්යෙන් තියෙන්න ඕන දෙකක් තමයි subscribers 1000 සහ watch hours 4000. ඔයා short video එකක් කරනවා නම් ඔයාට subscribers 1000 තියෙන්නත් ඕනේ. මෙතන short videos වලට 10 million තිබුණා නම් ඇති. දින 90කින්. එතකොට දැන් ඔයාලට මේ watch hours 4000 සහ මේ subscribers 1000 හදා ගන්න ඕනේ අවුරුද්දක් ඇතුළත. එතකොට අවුරුද්දක් ඇතුළත ඔයාලට පුළුවන් මේ දෙක හදාගත්තට පස්සේ මෙතන apply now button එක click කරලා මේකට apply වෙලා ඔයාලට පුළුවන් monetize එක on කරගන්න. ඉතින් YouTube channel එක monetize කරන්න නම් YouTube channel එක ඔයාලා monetize කරන්න නම් ඔයාට මම ස්ක්‍රීන් එකේදී කිව්වා වගේම ඔයාගේ channel එකේ subscribers 1000ක් සමග watch hours 4000ක් අනිවාර්යෙන් හැදිලා තියෙන්න ඕන. ඉතින් මේක හදා ගන්නවට මාළු කාලයක් යන්නේ නැහැ. ඉතින් ඒක හදාගත්තට පස්සේ ඔයාගේ channel එක monetize කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොමද කියන වීඩියෝ හොඳයි නම් දැම්ම දාන වීඩියෝ like කරා. ඒ වගේම අපේ channel එකට තම අලුත් කෙනෙක් නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe bell එකන එක subscribe කරලා all කියන ටික එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ ගැන දැක්ක දේවල් කියන්න තියෙන දේවල් ඔක්කොම පල්ලෙහා comment section එකට comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් තවත් මේ වගේ අලුත් education content එකකින් හම්බෙන්නම් කියන ගමන් අදට ගිහින් එන්න මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Yow, alutma gamma, Didula Tech Academy. Ganna alutma gamma, graphic design, content create, ikmanin karana alutma deval. Obbe gamanata api dennam panividaya gamma. Alutma gamma ganna, graphic design, content create, ikmanin karana alutma deval. Sponsor Didula